හොඳයි මේ ප්‍රශ්නේ බොහොම හොඳයි. right. එහෙනම් තමයි අපි ලකුණ පවා ගන්න ඕනේ. ඇයි ලකුණ වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතය වෙනස් කරේ. ලකුණෙන් ඔයාගේ ABCD මාරු ABCSW මාරු වෙන්න පුළුවන්. වෙනවා ලකුණෙන් ඉතින් ඒවා මාරු වෙන්නේ කොහේල හරි. ඔයා ඒකකින් කෙනෙක්ට නම් ඔයා විශ්වවිද්‍යාලේ යනවද නැද්ද කියලා තීරණය වෙන්න පුළුවන්. රෑන්ක් එකකට එනවද නැද්ද? කැම්පස් එක මාරු වෙන්න පුළුවන්. ඔයා යනවා නම් විශ්වවිද්‍යාලේ. චපුර සිලෙක්ට් වෙච්ච කෙනෙක්ගේ ලකුණක් අඩු වෙලා කොළඹට සිලෙක්ට් වෙන්න පුළුවන්. හරිද? කොහොමත් පුළුවන් හැම ලකුණුම A level විභාගෙදි ගන්න වෙනවා. O level වල දෙන්නේ ABCD විතරයි. ඒකෙදි ඔයාගේ මොන රිසල්ට් එක ආවත් කමක් නැහැ. ගොඩක් වෙලාවට ඔයා තාමත් යන මැත්තේ O level කාලේ ගිය ඉස්කෝලේටමයි. නේද? ඒ කාලේ ගිය ඉස්කෝලේටම නේද යන මැත්තේ. හරි. එතකොට ඒ නිසා O level කාලේ ගිය ඉස්කෝලේට නම් තාමත් යන්නේ අර ඔයාගේ සිංහල වලට තිබුණේ 78ක්ද 79ක්ද? ඒක එච්චර වැදගත් නෑ. ඒක එච්චර වැදගත් උන්නේ නෑ. හරි. විද්‍යාවට තිබුණේ 55ක්ද 51ක්ද? ඒක ලොකුවට වැදගත් උන්නේ නෑ. නමුත් ඇයි උසස් පෙළදී එක ලකුණ වැදගත්? ඉසෙට් ස්කෝ එකක් බලන්න. ඉසෙට් ස්කෝ එක අනුව මුළු ලංකාවම රෑන්ක් එකකට ලක් කරනවා. මුළු ලංකාවම. ඔයා දැනුත් ඔයා මම මේ කතා කරන වෙලා වෙනකොටත් ඒ රෑන්කින් පෝලිමේ එක තැනක කොහරි ඔයා ඉන්නවා. හරි. ලංකාවේ කීවෙනියට හරි මුළු ලංකාවම දිස්ත්‍රික්කේ පැත්තකට දානකොට දිස්ත්‍රික් එකෙන් එකට වෙනස් වෙනවනේ. කොළඹ දිස්ත්‍රික්කේ තරඟ වැඩි, ගම්පහත් තරඟ වැඩි, අනිත් පොඩ්ඩක් ඈත දිස්ත්‍රික්කවල අම්පාර, ඒ වවුනියාව, ඒ දිස්ත්‍රික්කවල ටිකක් තරඟ අඩුයි. එහෙමම ඇත්ත කතාව එක එහෙම තමයි. නමුත් අපි මුළු ලංකාවම පෝලිම් වලට ගහුවොත් අයිලන්ඩ් රෑන්ක් එක කියන එකට ඔයා අහු වෙනවනේ කොහෙට හරි. හරි. දැන් ඔයා කීවෙනියට හරි ඇති. දහස් ගානකට තමා ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකලි බැලුවොත් ඇත්තේ. 1000ට අඩුවෙන් කෙනෙක් ඉන්නවා කියන්නේ එයා ගොඩාක් පාඩම් කරපු ලංකාවේම සුපිරිම වැඩෙක්. එහෙමත් එක්කෙනෙක් දෙනෙක් හරි මෙතන ඇදී කීප දෙනෙක් ගොඩාක් අය ඇත්තේ දහස් ගණන් වලින්. ඔයා මවාගත්තොත් මුළු ලංකාවම පොලිමක ඉන්නවා. මුළු ලංකාවේම උසස් පෙළ ළමයින්ව පොලිමකට ගහලා දිග නගර දෙක තුනක් තරම් දිගයි පොලිම. හරි. කිලෝමීටර් ගානක් දිගට පොලිමක් එයි. ඒ පොලිමේ ඔයත් කොහේ හරි ඉන්නවා. ඒ පොලිම ටික ටික ඉස්සරහට යනවා. ඇයි ඉස්සරහට යන්නේ? ඔයා ඉස්සරහට යනවා නෙමෙයි. ඔහොම හිටියොත් පොලිම ඉස්සරහට යනවා. ඇයි? කට්ටියව කැම්පස් වල ගන්නවා. එක්තරා වෙලාවක ඒ කැම්පස් ගන්න එකේ දොර වහනවා. අර දන්සල් වල පොලිමේදී එකපාරට කියනවනේ ආ මම ඉන්නේ කියලා එක්කෙනෙක් ඉඳන්. නේද? එහෙම කියනවනේ. හරි. දන්සල් වල එහෙමෙද්දී එක්කෙනෙක් කියනවා හරි එක යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. හරි. එහෙමෙද්දී එයාලා කියනවා දැන් ඔයා මෙහෙම පොලිම ඉස්සරහට යනවා. මක් වෙනවද? එක් අර දන්සලේදී එතන දොර ගාව එක්කෙනෙක් ඉන්නවා. දොර කියන්නේ ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන පොඩි මේක ගාව එක්කෙනෙක් ඉඳන් එයා කියනවා දැන් ඔයා ඊළඟට යන්න කියලා. එහෙම කියනවනේ. සමහරවිට පවුලේ අය ගියාට ඔයා වහුවෙන්නේ නැහැ. ඔයා විතරක් ඉතුරු වෙනවා දන්සලේ. ඊළ පොලිය. පවුලේ කට්ටිය ගියා. හරි. පොල්වම් මන්දිරෙත් එහෙම. ඔය වගේ වැඩක් වුණා. මොකද? පොලිම දැන් ටික ඉස්සරහට යනවා. මොකක් වෙනවද? ඔයා යන්න ඉන්නකොටම දැන් අනිත් කට්ටිය ගියා. හරි. ඔයා යන්න ඉන්නකොටම ඒක නතර වෙනවා. දැන් මොකද කරන්නේ? හරි. ඔයා යන්න හිට වෙලාවෙම ඒක නතර වෙනවා. නැත්නම් ඔයා යන්න තව චුට්ටක් ඉස්සරහා ඉඳ තියෙනකොට මේක නතර වෙනවා. ළමයි ඔහොම වුණොත් අර ඔයාට දැනේ මේ එක ලකුණ අපරාධ කියලා. ඒ එක ලකුණ වෙන්න පුළුවන් ඔයාටත් දොර ඇරෙන ලකුණ. හරිද? පැහැදිලිද? ඉතින් එහෙනම් අපිට හැම ලකුණක්ම උසස් පෙළදී වැදගත්. ඇයි? යම් විදිහකින් දොර වැහුනොත් අපි යන්නේ ඉන්නේ කොට අර ලකුණ අපරාධ බව අපිට ශරීර දැනේ. හරි. ඉතින් සාමාන්‍ය පෙළ විභාගෙදී අපිට ඔච්චර ඕම අවශ්‍ය නැහැ. එක ලකුණ ලොකුවට අවශ්‍ය නැහැ. ශිෂ්‍යත්ව වලත් එක ලකුණ ඔච්චර අවශ්‍ය නැහැ. ලකුණකින් ෆේල් වෙච්ච කෙනෙක්ට වගේ නම් වැදගත්. ඒ වුණාට හැම ලකුණක්ම හැම තැනදීම නේද? දැන් O level වල 34ක් ගත්ත කෙනෙකුට 35 වෙන එක වැදගත්. S එකක් ගන්න. 74ක් ගත්ත කෙනෙකුට 75 ඒ ලකුණ වැදගත්. නමුත් A level වල මැද තියෙන ඉන්න මට්ටම් වලත් දැන් 60ක ඉන්නවා කෙනෙක් 60ක එයා කොහොමත් තියෙන්නේ මොන මට්ටමේද 60යි කියන්නේ 55යි 75යි අතර 55යි 65යි අතර තියෙන C හරි C 60ක ඉන්නවා එයාට 61 ගන්න එක වැදගත්. ඔව් එයා 61ක් ගත්ත කියලා එයාට B එකක් එන්නේ නැහැ. නමුත් එයා දුෂ්කර පළාතක ගොඩාක් ඈත දුෂ්කර පළාතක A2යි C හිටපු කෙනෙක් නම් අර 100ක මං කියපු 65. හරි. මං ඔන්න ඔක ඇඳලා පෙන්නන්නම්. හරි.
මෙන්න මෙහෙම බලාගන්න. යම් කෙනෙක් ඉන්නවා 75යි 75යි 60යි. මෙහෙම වෙනවා. මෙයා ඉන්නේ ටිකක් මේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල වෙන්න බෑ කුරුණෑගල ඒවලත්. ඒවා ටිකක් තරඟ වැඩි දිස්ත්‍රික්ක. මහනුවර ගාල්ල ඒවත් බෑ. ටිකක් ඈත දුෂ්කර පළාතක ළමෙක් ඉන්නවා. මෙයා දැන් ඉන්නේ A2යි C. මේ C එක කවුන්ටින් හරි මොකක් හරි දැන්. මෙයා එක ලකුණ. ඇයි මෙයාට එක ලකුණ වැදගත්? මෙයා මේ විෂයන් වලින් කොයි එකට ලකුණක් ගත්තත් මෙයාගේ A2යි C එක වෙනස් වෙනවනේ. තව එක ලකුණක් මේ කොයි එකට ගත්තත් එයාගේ A2යි C එක වෙනස් වෙනවා. ඒ කියන්නේ 76යි 76යි 61යි. නෑ. ඒත් A2යි C. හැබැයි මේ A2යි C එකට වඩා මේ A2යි C එක සෑහෙන වෙනස්. පොලිම මතක් කරගන්න මං කියපු. මේ ළමයා පොලිමේ එක්කෙනෙක් නෙමෙයි, දෙන්නෙක් නෙමෙයි. හරි? එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඔයා පිළිගන්නවද කිව්වොත් 100ක් හෝ 1000ක් විතරත් ඉස්සරහට යන්න පුළුවන්. සමහරට 1000ක් 2000ක් ඉස්සරහට යන්න පුළුවන්. පොලිමේ. හරි අපි පොලිමේ එක්කෙනෙක්ව එහෙම ඉස්සර කරත් අපිට දැනනව නේද ඉස්සරහට ගියා කියලා. 100ක් හෝ ඊටත් එහාගින් 1000ක් 2000ක් ඉස්සරහට යන්න පුළුවන්. ඇයි ඒ? ලංකාවේ මේ වගේ රිසල්ට්ස් ගොඩාක් තියෙනවා. හරි? 75 75 60 ඒවා. අර තව ලකුණක් වැඩි වුණාම අර ගොඩ දෙනාව මේ වගේ ගත්ත ගොඩ දෙනාව පහු කරලා යනවා. තේරුණාද? මොකද 80000ක් සහ 90000ක් අතර ප්‍රමාණයක් කොමර්ස් ලියනවා ප්‍රයිවට් අයත් එක්ක. එහෙම බලද්දී මේක වෙන විෂයන් වලට අදාළයි මැත් සයන්ස් ආර්ට්. පුතේ එහෙම බලද්දී ඔයා විෂයන් තුනට ලකුණ ගත්තත් ඒ දෙකයි සීම තමයි. ඔයා ගොඩාක් ඉස්සරහට යනවා ඉසෙට් ස්කෝර් එකෙන්. ඇයි ගොඩ දෙනෙක්ව පාස් කරනවා ඔයා මේ වගේ ලකුණු ගත්තා. රයිට්? බලන්න ඔයාගේ ඉස්කෝලේ වාර විභාගෙන් ලකුණු දෙකක් වැඩි වුණොත් සමහරට ඔයාගේ වෙනිය වෙනස් වෙනවා නේද? වෙනිය පන්තියේ කී වෙනියද කියන එක. ලකුණු දෙකක් ඔයාට මිස් වැරදිලා මෙතන මාට වැරදිලා නේද කියලා ලකුණු දෙකක් දෙනවා. වෙනිය මාරු වෙනවා සමහරවිට. ලංකාවම දැම්මොත් මොනවා වේද? මුළු ලංකාවම විභාගයට දාලා ඔයාගේ ලකුණක් වැඩි වුණොත් හෙන්න කෑල්ලක් ගලවගෙන ඉස්සරහට යනවා නේද? ඒ ගලවගෙන ගිය පාර ඔයාව කැම්පස් එකට අහු වෙන්න පුළුවන්. දුෂ්කර පළාතක ළමෙක් වුණා නම් ඒ දෙකයි සී. දුෂ්කර පළාතක ළමෙක් නම් එයාට ටිකක් දුර කැම්පස් එකක් හම්බෙන්න පුළුවන් මේ වැඩේ. ඒ දෙකයි සී වුණත්. හරි? එතකොට එයාගේ ජීවිතේ ගොඩක් වෙනස්. මේ මට්ටමේ හිටියට වඩා එයා දැන් සරසවි ශිෂ්‍යයෙක්, උපාධිධාරියෙක් යම් දවසක. ඒ නිසායි මම කියන්නේ එක ලකුණ හරි වැදගත්. ඒ ලෙවල් වල එක ලකුණෙන් අර ඔයාව අයිලන්ඩ් රෑන්ක් පොලිමේ සෑහෙන ඉස්සරහට යනවා. ගොඩාක් ඉස්සරහට යනවා. ඒ නිසා එකක්වත් හලා ගන්න එපා.